ආයිබෝවන් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්නේ මේෂ ලග්නය ගැන. මේෂ ලග්නය ගැන කතා කරොත් මේෂ ලග්න හිමියාගේ ගතිගුණ ගැන කතා කරොත් කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් තමයි මේෂ ලග්නය කියලා කියන්නේ. ඒ හින්දම මේෂයේ උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙනවා. ඒ වගේම මොකක් හරි දෙයක් ඕනි වුණොත් ඒක ඕනෙම තමයි. කොහොම හරි ඒක ලබා ගන්නවා. ඒක ලබා ගන්න ඕනේ ධෛර්යයත් හිතේ තියෙනවා. ඒ වගේම මේෂ ලග්න හිමියා තමාගේ පුද්ගලික ආශා, සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත්, පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත්, ඉදිරියට යන ගතියත් නිසා මේෂ ලග්න හිමියා ජය හා ප්‍රසිද්ධිය ලේසියෙන් ලබා ගන්නවා. ක්‍රියාවෙහි හුඟක් සූරයි. ඒ වගේම කටිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර ඒ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමති නැහැ. සහකාරියට හෝ සහකාරයාට ඊතා භක්තිවන්ත වෙනවා. ඒ වගේම කෙලෙහි ගුණ සලකන කෙනෙක් තමයි මේෂ ලග්න හිමියා කියලා කියන්නේ. බඩගින්න ලේසියෙන් උහුලගෙන ඉන්න බෑ. ඒ වගේම ඒ නිසා කෑම ටික ටික හරි නිතරම ඕන කරනවා. ඒ වගේම නිතරම ආඩම්බරකාර ගතියෙන් තමයි මේෂ ලග්න හිමියා ඉන්නේ. මේෂ ලග්නයේ උපන් අය වාද විවාද වලට වැඩිය සුදුසු වෙන්නේ නැහැ. මොකද විවාදයේදී Tamanට ජය ගන්න බැරි වුණ දෙයක් සණ්ඩුවක් මොකක් හරි රණ්ඩුවක් මතු කරගෙන හරි එයින් ජය ගන්න හිතනවා. ඒ වගේම වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් මේ මේෂ ලග්න හිමියට තියෙනවා. මේෂ ලග්න හිමියා සටනට පැකිලෙන්නේ නැහැ. ඒ වගේම කිසි බයකුත් නැහැ. ඒ වගේම පොඩි පොඩි දේවල් වලට කැමති නැහැ. ව්‍යාපාරයක් වුණත් විශාල වශයෙන් කරන්න තමයි හිතන්නේ. ඒ වගේම ඒව සාර්ථක වෙන්නත් සම්භාවිතාව වැඩි මේෂ ලග්න හිමියට. උසස් සිතුවිලි තියෙනවා. පොඩි පොඩි කරුණු ටක් ගාලා වෙනස් කරනවා. හදිස්සියේ කරුණු වෙනස් කරනවා. හැබැයි යමක් ස්ථිරව කරගෙන යන්න හිතාගත්තොත් එහෙමම කරගෙනත් යනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් ඉපදිලා ඉන්නවා. රාශි චක්‍රය පටන් ගන්නෙ මේෂයෙන්. ඒ හින්දා මේක බලවත්ම රාශියක්. මකර කටක දෙන්නට මැදි බැවින් යුක්ති සහගත වෙනවා. හැබැයි තුලාවේ තරම්ම නෑ. හැබැයි යුක්ති සහගතයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පොඩ්ඩක් ඉවසීම මතිකම. ඒ වගේම සාමදානයට ඊතරම් ගරු නොකරන ගතිය. ඒ වගේම පොඩි දේවල් කරන්න කැමති නෑ කියලා මං කලින් කිව්වේ. අන්න ඒ දේත් පොඩි දුර්වලතාවයක් විදියට තමයි සමහර වෙලාවට වැඩ කරන්නේ. ඒ තමයි මේෂ ලග්නය. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඊළඟ ලග්නය වන වෘෂභ ලග්නය ගැන.